දැන් හරි මෙතන enter your name කියලා ඇවිල්ලා තියෙනවා. මම දැන් මගේ නම දෙන්න. ෂාන්. මගේ වයස අහනවා. හරි දැන් මේ විදිහට දෙන්න. ඒතර අපිට බලන්න පුළුවන් මම දුන්න using inputs ටික අරන් එයා print කරලා දුන්නා මට. හරිද? ඉතින් ඔය විදිහට තමයි basic using inputs සම්බන්ධ වැඩේ වෙන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මේ තේරුම් නැත්නම් ආයෙත් වීඩියෝ බලන්න. එතකොට මේක ඔලුවට යයි. ඉතින් මෙතන උනේ ඉස්සෙල්ලාම අපි scanner class එක අපේ Java file එකට import කරගත්තා. ඊට පස්සේ අපිට scanner එක අපි හදාගත්තා. ඒකට නම මම මෙතනින් දුන්නා myc කියලා. ඊට පස්සේ අපි variables වලට user ගේ inputs assign කරගත්තා. එහෙම නැත්නම් variables ඇතුලේ store කරගත්තා user දුන්න inputs ටික. ඉතින් මෙතෙන්ට එන line එක හැම වෙලේම depend වෙනවා ඔයාලා assign කරගන්න හදන variable එකේ data type එකත් එක්ක. ඉතින් ඒක ඔළුවේ තියාගන්න. එතකොට data type එක string නම් next line ඔය විදිහට මම කලින් පෙන්නනවා වගේ මේ ටික note down කරගන්න. හරි. එන එක එච්චරයි.